ආයුබෝවන් වාසනාව රාදා ඇකඩමි YouTube නාලිකාවට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. අද අපි ඔයාලට රාදා ඇකඩමි YouTube නාලිකාවෙන් ඉදිරිපත් කරන්නේ අලුත්ම අලුත් ලෝකෙහි කොහේවත් නැති බයිට් එකක්. ඒ කියන්නේ මේක බයිට් වෙළඳ පොළට ලේසියෙන් ඇතුල් වෙන්න තියෙන යතුරක්. මේ වගේම හොඳ ආදායමක් ඔයාලට ලබා ගන්නත් පුළුවන්. ඔයාලට හොඳින් වැටහෙන ආකාරයට පැහැදිලිව මේ වීඩියෝ ඉදිරිපත් කරලා තියෙනවා. අපේ ඉදිරිපත් කිරීමේදී යම් අඩුපාඩු තිබෙන්න පුළුවන්. ඒ ගැන හිතන්න එපා. අපි අවශ්‍ය දැනුම ඔයාලට මේ බයිට් එක හදාගන්න අවශ්‍ය දැනුම හොඳින්ම තේරුම් ගන්න පුළුවන් විදිහට වීඩියෝවෙන් ඉදිරිපත් කරලා තියෙනවා. ඒ නිසා අපේ වීඩියෝ අවසාන වෙන තෙක්ම බලන්න. ඒ වගේම පුංචි ඉල්ලීමක් තියෙනවා. අපිව subscribe කරන්න. ඒ වගේ මේ ළඟම තියෙන බෙල් අයිකන් එකත් ක්ලික් කරන්න. එතකොට ඔයාලට අපි දාන අලුත්ම වීඩියෝස් ඉක්මනින් ගන්නත් පුළුවන්. එහෙනම් අපි වීඩියෝ එකට යමු. මේ තියෙන්නේ දැන් මේ අපිට මේ ව්‍යාපාරයට පටන් ගන්න අවශ්‍ය කරන උපකරණ. පිටි අනා ගන්න බේසමක්. මේ පිටි තුනී කරගන්න රෝලින් පින් එකක් වෙනුවට අපි මේ ගත්ත වතුර පුරවලා බෝතලයක්. මොකද මේක ගෙදර තියෙන දේ කිසිම වියදමක් නැතුවනේ. ඒකට බදින්න අවශ්‍ය කරන තාච්චිය, පිරිතුනී කරන ලෑල්ලක්, මේ කූරු හදාගන්න කුලී කූරු ටික. එච්චරයි දැන්ට අපට මේකට අවශ්‍ය. දැන් මේ අපි අලුත්ම මාදිලියේ අලුත්ම හැඩෙන් එන මේ බයිට් එක හදන්න අවශ්‍ය කරන අමුද්‍රව්‍ය ටික දැන් මොනවද කියලා බලමු. අපි දැන් ඒවා දාලා හදන විදිය බලා ගන්න. දැන් අපි මේකට මුලින්ම දානවා. දැන් මේ පාම් පිටි ග්‍රෑම් 250ක් අරන් තිනවා. මම මෙතෙන්ට ඔයාලට හදන විදිය පෙන්නන්න. දැන් ඒකට මම දානවා තලයට තේ හැඳි දෙකක් පමණ ඒකට දානවා. තලයට දෙකක් මේස හැඳි දෙකක් පමණ ඒකට දානවා. ඊළඟට ලුණු තේ හැඳි භාගයක් පමණ දානවා මේකට. දැන් මේක හොඳින් මේ ආකාරයට හොඳින් කලවම් කරගන්නවා. කලවම් කරගෙන වතුර මේ ප්‍රමාණය සාමාන්‍යයෙන් මිලිලීටර් 200ක පමණ ප්‍රමාණයක් මේකට අල්ලනවා. පිටි වලට වෙනස් වෙනවා. අපි ඒක ටික ටික වතුර දාගෙන ඒක අපේ නොයලෙන පදමට අනා ගන්නවා. මේකට ඔබට අවශ්‍ය නම් මේකට පුළුවන් අජිනමොටෝ ටිකක් උනත් කලවම් කරගන්න පුළුවන්. තව රසය වැඩි කරගන්න. ඉතින් ඒක මම මේ වෙලාවේ ඔක තමන්ගේ කැමැත්ත අනුව ඒක කරන්න. දැන් මේක පදමට ඇවිල්ලා තින්නේ අතේන වල පදමට දැන් ඇවිල්ලා තියෙන්නේ. දැන් අපි මේක පැය භාගයක් විතර හොඳින් වසවත් තබනවා. පැය භාගයක් පමණ. මේ තියෙන්නේ අපි පැය භාගයකට කලින් අනාගත්තු පිටි ටික. දැන් මේ මේ තියෙන විදිය තමයි මේ පිටි ටික දැන් පැය භාගයක් තියෙන්නේ. හරි අපි යනවා. දැන් අපි ඊළඟට දැන් මේ පිටි ටික අරගෙන අපි මේක බෝල වලට කඩා ගන්නවා.
මොඩි තුනී කරගන්න. අපි දැන් මේක තව විනාඩි 10ක් විතර නැවත මේ බෝල කඩලා නැවත අපි වහලා තියා ගන්නවා. දැන් මේ අපි විනාඩි 10කට පස්සේ දැන් මේ පිටි සාන බුරුල් ගතියක් ඇවිල්ලා තියෙනවා. දැන් අපි මේ ලෑල්ලට පිටි ටිකක් දාලා අපි මේක ලෑල්ලේ පුරවගෙන මේ පිටි ගුලියක් කරගෙන ඒක ලෑල්ලේ දිහා තුනී කරනවා. දැන් මේ වගේ ඇලෙනවා නම් නැවත අපිට පිටි ටිකක් දා ගන්න ඕන ලෑල්ල. අපි මේ ආකාරයට මේක හොඳින් තුනී කරගන්න ඕන. පාන් පිටි ගාලා තුනී කරගන්න එළෙනවනම් ඒකට හොඳට මේ විදිහට තුනී වෙනවා. අපි මේක හොඳින් තුනී කරගන්න ඕන. මේක මේ විදිහට පොඩි පටි වලට කපා ගන්නවා. තීරු අඟල් භාගයක විතර පළලට දැන් මේ අපි ගණ කිව්ව ලී කූරු වල තෙල් ගාලා අපි තෙල් ටිකක් ගා ගන්නවා. ඒකේ මොකද නැත්තම් මේ කැරෙනවා. දැන් අපි මේ ලී කූරු වල වෙනවා බලමු ඉතින් මොකද කරන්නේ කියලා. අපි මේ පටියකින් එක අරගෙන මේ ආකාරයට මේ ලී ඔතනවා. ඒක බලා ගන්න. ඊට මේ කෙලවරේදී මේක හොඳට මේකට තද කරලා අලවනවා. මොකද නැත්තම් මේක තෙලට දාලා බැදෙනකොට මේ පැත්තෙන් ගැලවිලා දිග ඇරෙනවා. ඒක නැති වෙන තමයි මෙහෙම කරන්නේ. මේ ආකාරයට අපිට අරගේ කෙලවර කොට නම් තව කෑල්ලක් අලවගෙන ඒක උතා ගන්න පුළුවන්.
මෙයාග තෙල් තාච්චි ලිපේ තියලා උදින් තෙල් ටික රත් වුණාට පස්සේ අපි බලනවා ඒකට කෑල්ලක් දාලා තෙල් රත් වෙලා ඇද්ද කියලා. ඒ විදිහ නටායන උඩට ආවම අපිට හරි ඒ ගාන ඒක තමයි ගාන තෙල් රත් වෙච්ච අපි ඊට පස්සේ අර ඔතාගත්තු වයිට් කූරු ටික මේ තෙල් තාච්චියට දානවා. ඔයාලට පේන ඇති මේක දැන් ටිකක් බැදෙනවා. අපි මේක සම්පූර්ණ බැදෙන්න දෙන්නේ නැහැ. භාගයට බැදෙද්දී මේ විදිහට අපි මේක මෙන්න දැන් ඔයාලට මං කිව්වේ අර ගැලවෙනවා දිගෑරෙනවා කියලා අයිනෙන් මේ නැත්තම් මෙන්න මේ වගේ තමයි ඒක හරියට අයින ඇලවුන්නේ නැත්තම් මේ වගේ දිගෑරලා එන්නේ. මේ විදිහට විනාඩියක් එකමාරක් පවන බැදුනට පස්සේ විනාඩියක් පවන අපි මේක එළියට ගන්නවා. ඊළඟට අපි අනිත් ටික දානවා. අපි භාගයට බෙදගත්ත ඒ බයිට් කූරු ටික දැන් අපි මේක මේ විදිහට අයිනින් එළවිච්ච තැන මෙහෙම ගලවලා මේ දෙපැත්ත අර ඊට මේ විදිහට මේකෙන් අපි ගලවලා ගන්නවා. මෙන්න මේ ආකාරයට අපි මේක ගලව ගන්නවා. මෙන්න මේ ආකාරයට මේක ගලවලා ගන්නවා. මේ ගලවන අතර තව අනිත් පිටි ටික පිටි පටිත් මේකේ ඔතන්න පුළුවන් ඒ ලී කූරු වලම ඊළඟ පාර දාන්න. මේ කොන් දෙකෙන් බුරුල් කරාම නිකම්ම ලේසියෙන් ගලව ගන්න පුළුවන්. ඔයාලට පේනවා ඇති. මේ අර මම කිව්වා අයින හරියට ඇලවිලා නැති වුණොත් මෙන්න මේ දේ තමයි සිද්ධ වෙන්නේ. මීට වැඩිය දිගහැරලා යනවා මේක. දැන් මේ තියන්නේ අපි කූරු වලින් ගලවගත්ත ඒ බයිට් ටික. දැන් මේක අපි නැවත පාරක් තෙලේ බදින්න ඕන. මේ ක්‍රිස්පි ගතියට එනකන්. මේ වෙලාවේදී මේ ගින්දර මධ්‍යම ප්‍රමාණයෙන් තියා ගන්න ඕන. ලිපි. අපි මේ වගේ රන්වන් පහයට එනකන් අපි මේක හොඳින් බැද ගන්න ඕන ගැඹුරු තෙලේ. ඊට පස්සේ අපි මේක දැන් අපිට බැදුනේ නැති අපි දැන් මේක ඉතින් ගන්නවා එළියට. මොනට සද්දය එන්නේ නැති. මේක වල ඉතුරු ඒවත් දානවා. කූරු වලින් ගලවලා ඊට පස්සේ ආයි දෙවෙනි සැරේ බැදගත්තා. දැන් අපි මේකට ලුණු කුඩු මිරිස් කුඩු ඉහ ගන්නවා. මේක හරි පරිස්සමෙන් කරන්න ඕන. දානවා මිරිස් කුඩු. අපිට සාමාන්‍ය සැරට ඕන නම් සැරට අපිට දාගන්න ඕන. ඊළඟට අපි දාගන්නවා මේකට ලුණු කුඩු. ලුණු සාමාන්‍යයෙන් වැඩි කරගන්න නැතුව ගානකට ඒක දාගන්න පුළුවන් බලන්න. දැන් අපි මේක හිමීට කවලම් කරනවා.
අපිට පුළුවන් මෙහෙම ඉන්නේ. මේක නොකැඩෙන්න මොකද මේක රක් ගාලා කැඩෙනවා. අපි නැවතත් මේකට අනිත් පැත්තට ආවගෙන කුඩු ටික වැඩිච දියන් වලට දාගන්න. මේක අපි උණුවෙන්ම තමයි කරගන්නවා. රස්නෙම්ම තියෙන තරමට කරගත්තාම වඩාත් රසවත් වෙනවා. තව අවශ්‍ය නම් මේකට අජිනමොටොත් දාන්න පුළුවන්. මම දන්නේ නැහැ. දැන් මේ තියෙන්නේ අපේ ඒ බයිට් එක තමයි. දැන් මේක සම්පූර්ණයි. මේක මේ වෙලා මේ තියෙන්නේ දැන් හරිම මේක රසවත්. ඒ වගේම තමයි මේක දැන් ඔයාලට විල්ද පොල්ට දානවා නම් මේකේ කූරක් එකක් මිලනියම කළා දාන්නත් පුළුවන්, පැකට් කළා දාන්නත් පුළුවන්. ඉතින් මේ වගේ තව වීඩියෝ අපි ඉදිරියටත් දානවා. ඔයාලා ඒවත් බලන්න. මේකෙන් ඔයාලට යම් කිසි අදහසක් අරගෙන හොඳ වෙළඳ පොලක් හදාගන්න.